සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවනේ ලියාෂා ප්ලාන් නර්සරි වෙතින්. ඉතින් අද ඔයාලට ලොකු මවුෂාක පැකේජ් එකක් අරන් ආවා. ඉතින් අද හෙට මල් බලන්න පුළුවන් පැකේජ් එකක් තමයි මේක. ඉතින් ගන්න කෙනෙක්ට වටිනවා කියලා හිතෙනවා. ඉතින් මම වගේ මල් කරන සහ මල් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්ට නම් හරිම අගේ. ඉතින් මේක ඉතින් වැඩි කතා නැතුව අපි බලමු මේකට තියෙන පැල ටික මොනවද කියලා නේද? ඉස්සලම තියෙනවා ලස්සන බ්‍රවුන් සීඩ් එකෙක් නිරෝගී ශාකයක්. ඉතින් කට් කරගන්නත් පුළුවන්. කට් මුල් තියෙනවා. මේ පැල මම එකපාරක්වත් කට් කරලා නැහැ. හරිද? ඉතින් නිරෝගී ශාකයක්. ඊළඟට තියෙනවා පින්ක් බර්ඩ් ලස්සන ශාකයක්. එයත් කට් කරලා නැහැ. නිරෝගී මූල පද්ධතියක් තියෙන. ඊළඟට තියෙනවා හොට් ලිප්. හොට් ලිප් කියන්නේ හරි ලස්සන ශාකයක්. ඉතින් ඒකෙත් නිරෝගී ගහක් තියෙන පේන ඇති ඔයාලට. ඉක්මනට මල් බලන්න පුළුවන් යාළුවනේ මේ වගේ. ඊළඟට ඉන්නවා බ්ලැක් කාඩිනල්. එයාගෙත් හොඳට මූල පද්ධතිය හැදිලා තියෙන්නේ. එයාගෙත් මල් ඉක්මනට බලන්න පුළුවන් යාළුවනේ. ඊළඟට ඉන්නවා ලස්සන සීඩ් එක්කෙනෙක්. එයාවත් කට් කර ගන්න පුළුවන්. එයාගෙත් මල් ඉක්මනට බලන්න පුළුවන්. ඊළඟට ඉන්නවා මෙයා රේන්බෝ. රේන්බෝ කියන්නේ හරිම ලස්සනයි. නිරෝගී ප්ලාන්ට් එකක්. හොඳින් මූල පද්ධතිය හැදිච්ච ඉතින් ප්ලාන්ට් එකක් මේකත්. ආයේ ලලනි කිව්වම පඳුරු ගහන විශේෂයක්. හරිම ලස්සනයි. ලලනි බුෂ් එකක් මෙතන තියෙන්නේ. පැල තියෙනවා යාළුවනේ. 3යි 4යි 5යි 6යි 4යි 8ක් තියෙනවා පැල. ඉතින් ලලනි බුෂ් එකකුත් තියෙනවා මේකට. හරිම ලස්සනයි. ඉතින් ඔයාලට බෝ කරගෙන ලලනි වලින් යායක් හදාගත්තාම හරි ලස්සනට තියෙනවා. ඉතින් මෙතන පැල වර්ග 7ක් තියෙනවා යාළුවනේ. රුපියල් 5000ක් වගේ මුදලක් වෙන්නේ. ඉතින් හැමදාම වගේ මගේ WhatsApp නම්බර එක තියෙනවා. ඉතින් 070 79 67 802 මගේ WhatsApp නම්බර එක. ඉතින් කතා කරලා ඔයාලට මේ පැකේජ් එක වෙන් කරගන්න පුළුවන්. ඉතින් වටිනා පැකේජ් එකක්. ඉතින් වාසි පැකේජ් එකක්. මම හැමදාම වගේ දෙන්නේ ඔයාලට පැල දෙනකොට ඇත්තටම මම වගේම මල් කරන ගොඩක් ආසයි ඉන්නවනේ. ඉතින් අතේ ඇති මුදලට අපි දෙන්න ඕනේ හින්දා ඉතින් මම ඇත්තටම ඔයාලට ගොඩ අඩුවට තමයි මගේ පැල දෙන්නේ. ඉතින් ගන්න අය දන්නවා මගේ පැල කොහොමද කියන එක. හොඳින් පැල ටික හදා ගන්න කට්ටිය අදටත් මට කතා කරනවා. ඉතින් ගොඩක් ස්තුතියි ඒ කට්ටිය ඔයාලටත්. ඉතින් මගෙන් පැල ගත්ත ඔයාලටත් සහ මගේ වීඩියෝ බලන ඔයාලටත් ගොඩක් ස්තුතියි. ඉතින් නැවතත් අලුත් පැකේජ් එකකින් හම්බෙමු. ඉතින් අදට ගිහින් එන්න ඔයාලට තෙරුවන් සරණයි. පරිස්සමෙන් ඉන්න. ජය වේවා.